Hi හැමෝටම welcome back to Living Letters. මම තුමල්කා. ඉතින් මේ short video එක මම කලින් vlog එකේ කිව්වා වගේ සල්වතොර ෆෙරගාමෝ මියුසියම් එක ගැන. මේ තියෙන්නේ සල්වතොර ෆෙරගාමෝ මියුසියම් එකේ main entrance එක. අපිට ඇතුළට යද්දී මෙන්න මේ වගේ ස්ටාර්කේස් එකකින් පහළට යන්න තියෙනවා. ඒක වෙනමම vibe එකක්. මොකද එළියේ ඉඳලා ඇතුළට යද්දී ඒ brand identity එක enhance කරන qualities ගොඩක් මේ exhibition space එක ඇතුලේ තියෙනවා. ෆෙරගාමෝ මියුසියම් එක 1995 ෆ්ලොරන්ස් වල Palazzo Spinifferro කියන place එකේ historical place එකේ තමයි start කරලා තියෙන්නේ. දැනටත් ඒ workshop එක ඒගොල්ලන් ඒ විදිහටම පවත්වාගෙන යනවා. මේක පවත්වාගෙන ගිහින් තියෙන්නේ ෆෙරගාමෝ family එකේ ෆෙරගාමෝ ෆවුන්ඩේෂන් කියන ෆවුන්ඩේෂන් එකක් යටතේ තමයි. ගොඩක් කලාවට මේ මියුසියම් එක වැටෙන්නේ private මියුසියම් එකක් විදිහට. ඉතින් මේ මියුසියම් එකේ 15000කට අධික වූ object, shoes, sketches, patents store කරලා තියෙනවා. ඉන්ස්ටිටියුෂන් එකක් විදිහට මේගොල්ලන්ගේ main aim එක තමයි සල්වතොර ෆෙරගාමෝගේ technical craftsmanship එක store කරලා තියන්න. ඉතින් ඩිසයිනර් කෙනෙක් විදිහට අපි මේ එක්ස්ප්ලෝර් කරන්න ගියාම මියුසියම් එක අපිට ගන්න පුළුවන්, අපිට බලන්න පුළුවන් තියෙන එකම යුනික්නස් එක තමයි එයාලගේ මුළු ඩිසයින් process එකම preserve කරලා තියෙනවා. initial sketch එකේ ඉඳලා final product එකට යනකම් material selection, color coding කොහොමද කරන්න කියලා එයාලා කරපු ඒ process එක ඒ විදිහටම preserve කරලා තියෙන තැනක් තමයි සල්වතොර ෆෙරගාමෝ මියුසියම් එක කියලා කියන්නේ. තවත් ස්පෙෂල් දෙයක් තමයි විසිටර් කෙනෙක් විදිහට මේ මියුසියම් එකේ visitors journey එක කියනවා නම් එයාලගේ ස්පේස් එක ලස්සනට මැනේජ් කරලා තියෙනවා theme wise. මුලින්ම යනකොට එයාලගේ හිස්ටරි එක ගැන, ඇනටොමි එක ගැන අපිට අයිඩියා එකක් දෙනවා. කලර් කෝඩ් කරලා හැම සෙක්ෂන් එකක්ම වෙන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ඇනටොමි, මැටීරියල්, කලර්, පැටර්න්, අයිකොනික් ක්ලයන්ට්ස් ඒ වගේ එයාලගේ සෙක්ෂන් වයිස් තියෙනවා එයාලගේ මුළු ස්ටෝරි එකම. ඉතින් සල්වතොර ෆෙරගාමෝ මියුසියම් එක ප්‍රයිවට් මියුසියම් එකක්, ඒ වගේම කල්චරල් හෙරිටේජ් එකක්, ෆැෂන් ආකයිව් එකක් විදිහටත් අපිට සලකන්න පුළුවන්. මම හිතනවා ඔයාලා මාත් එක්ක මේ මියුසියම් විසිට් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයාලට හිතෙන්නේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. තවත් ලිවිං ලෙටර් එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.